ආයුබෝවන් අද අපි මේ විග්‍රහයෙන් අවධානය යොමු කරන්නේ ඇත්තටම සුවිශේෂී. ඒ වගේම අපේ මේ කාලයට අතිශයම ගැළපෙන මාතෘකාවකට. ඒ තමයි කාලාම සූත්‍රය. මේක අවුරුදු 2500කටත් වඩා පරණ වුණාට අද තියෙන මේ තොරතුරු බහුල සමාජයට හරියටම ගැළපෙනවා. පොඩක් හිතලා බලන්න දවසකට අපි කොච්චරනම් ප්‍රවෘත්ති විවිධ මතවාද අහනවද? ඉතින් මේ ഘോഷාව මැද ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා තෝරගන්නේ කොහොමද? අන්න ඒ ප්‍රශ්නෙට නිකම්ම ආගමික රාමුවකින් එහාට ගිය බොහොම තර්කානුකූල වගේම ප්‍රායෝගික අත්පොතක් තමයි අද අපි මේ විවෘත කරලා බලන්න යන්නේ. අද අපේ කතාබහ ප්‍රධාන පියවර 5ක් ඔස්සේ ගලාගෙන යනවා. මුලින්ම කේසපුත්ත නුවර ගැටලුව, ඊළඟට සැකයට තුඩු දෙන කරුණු 10, යහපත සහ අයහපත හඳුනා ගන්නා ආකාරය, සතර බ්‍රහ්ම විහරණ පැතිරීම සහ අවසාන වශයෙන් පරම සනසිලී 4. හරි, අපි අපේ පළවෙනි මාතෘකාවෙන් පටන් ගමු. කේසපුත්ත නුවර ගැටලුව. ඔයාලා හිතන්න මේකයි එදා තිබුණු තත්ත්වය. කාලාම මිනිස්සුන්ට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණේ ඇත්ත කියන්නේ කවුද? අපි අහන්න ඕනේ කාගේ කතාවද කියන එකයි. ගමට එන හැම දාර්ශනිකයෙක්ම ශාස්ත්‍රවරයෙක්ම කියන්නේ තමන්ගේ දර්ශනය විතරයි හරි, අනිත් අයගේ සේරම වැරදි කියලා. මේක හරියටම අද කාලේ අපිට සමාජ මාධ්‍යවල දකින්න ලැබෙන දේම නේද? එක්කෙනෙක් එකක් කියනවා, තව කෙනෙක් එක බොරු කියනවා. මේක ඇත්තටම කාලාමයන්ට ලොකු මානසික පීඩනයක් ගැන දුන්න ප්‍රහේලිකාවක් වෙලා තිබුණේ. ඉතින් මේ කේසපොත්ත කියන්නේ කෝසල රාජ්‍යයේ තිබුණු බොහොම කාර්යබහුල ගමක්. මේ විවිධ දාර්ශනිකයෝ නිතරම මෙහෙට ඇවිත් වාද විවාද කළා. බුදුන් වහන්සේ මේ ගමට වැඩම කරපු වෙලාවේ මේ කාලාම වැසියෝ එකපාරටම උන්වහන්සේ ළඟට ගිහින් අහුවා අපිට මේකට පැහැදිලි විසඳුමක් දෙන්න කියලා. එයාලට ඕනේ වුණේ තවත් අලුත් මතවාදයක් අහන්න නෙවෙයි, මේ අහන දේවල් කිරලා මැනලා බලන්න පුළුවන් ස්ථිර මිනුම් දණ්ඩක් හොයාගන්නයි. ඉතින් ඊළඟට අපි යන්නේ අපේ දෙවෙනි කොටසට. මේක තමයි සැකයට තුඩු දෙන කරුණු 10. මෙතනදී බුදුන් වහන්සේ බොහොම අපූර්ව දෙයක් කරනවා. උන්වහන්සේ මුලින්ම ප්‍රතික්ෂේප කරනවා බාහිර දේවල් මත යැපෙන එක. ඒ කියන්නේ යම් කිසි දෙයක් පොතක ලියලා තිබුණා කියමුකෝ, එහෙමත් නැත්නම් කටකතාවක් විදියට ඇහුණා, පරම්පරාවෙන් ආවා, ඒ කිසිම හේතුවක් නිසා යමක් ඇත්තයි කියලා එකපාරටම පිළිගන්න එපා කියන එකයි මෙතනදී අවධාරණය කරන්නේ. අද කාලේ වුණත් ඉන්ටර්නෙට් එකේ පෝස්ට් එකක් ෂෙයාර් වුණු පළියට ඒක සම්පූර්ණ ඇත්තක් වෙන්නේ නැහනේ. තර්කයකට ගැලපුණු පළියටම යමක් සත්‍යක් විදියට බාරගන්න එක කොච්චර අනතුරුදායකද කියලා මේකෙන් අපිට හැබැයි එතනින් නවතින්නේ නැහැ. ඊළඟට කතා කරන්නේ අපේම හිතේ තියෙන දුර්වලතා සහ සමාජ බලපෑම් ගැන. මේක ඇත්තටම පුදුම හිතන ඉගැන්වීමක්. තමන්ගේම ගෞරවනීය ගුරුවරයා කියුවත් එහෙමත් නැත්නම් කතා කරන කෙනා හරිම ආකර්ෂණීය කෙනෙක් වුණත් ඒකත් එකපාරටම අන්ධ භක්තියෙන් පිළිගන්න එපාලෝ. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ හිතට මේක හරි කියලා හිතුණත්, තමන්ගේ කලින් මතයකට එක ගැලපුණත් ඒකත් සැක කරන්න කියනවා. නූතන මනෝවිද්‍යාලයේ අපි මේවට cognitive biases කියලා කියනවානේ. Tamanට අහන්න ඕන දේ විතරක් අහන්න තියෙන කැමැත්තෙන් මිදෙන්න කියලායි මේ කියන්නේ. දැන් අපි තුන්වෙනි කොටසට යමු. එහෙනම් කොහොමද අපි යහපත සහ අයහපත හඳුනාගන්නේ? ඉතින් දැන් බාහිර දේවලුත් එපා, අපේම හිතට දැනෙන දේවලුත් එකපාර විශ්වාස කරන්න එපා නම් කොහොමද අපි සත්‍යය හොයාගන්නේ? අන්න ඒකට තමයි මේ අභ්‍යන්තර පරීක්ෂණය හඳුන්වලා දෙන්නේ. බොහොම සරලයි. ලෝභය, ද්වේෂය, මෝහය කියන දේවල් මුල් වෙලා කරන ක්‍රියා හැමතිස්සෙම ගෙන දෙන්නේ විනාශයක්. ඒ කියන්නේ ප්‍රාණඝාතය, සොරකම වගේ දේවල්. හැබැයි ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය කියන යහපත් දේවල් මුල් වුණාම ඒකෙන් මනසටත් සමාජයටත් ලොකු සංසුන් බවක් ලැබෙනවා. මේක කාටවත් කියන්න ඕන දෙයක් නෙවෙයි, Tamanටම අත්දකින්න පුළුවන් දෙයක්. මේක හරියට Tamanගේම මනස ඇතුලේ ගන්න විද්‍යාත්මක පරීක්ෂණයක් වගේ. පියවරෙන් පියවර මේක කරන්නේ මෙහෙමයි. මුලින්ම බලන්න Tamanගේ හිතේ ලෝභයක් හරි තරහක් හරි ඇති වෙනවද කියලා. ඊට පස්සේ බලන්න ඒ ආවේගය නිසා මොකක්ද වෙන්නේ යන ක්‍රියාව කියලා. අන්තිමට බලන්න ඒ ක්‍රියාවෙන් Tamanටයි අනුන්ටයි වෙන්නේ හානියක්ද නැද්ද කියලා. සදාචාරය කියන්නේ නිකම්ම අදෘශ්‍යමාන බලවේගයක් විශ්වාස කරන එක නෙවෙයි, හේතුව සහ ප්‍රතිඵලය කෙලින්ම අත්දැකීමෙන් තේරුම් ගන්න එකක් කියලා මේකෙන් පැහැදිලි වෙනවා. ඊළඟට 4 වෙනි කොටස, සතර බ්‍රහ්ම විහරණ පැතිරීම. අර කලින් කියපු අහිතකර දේවල් හිතෙන් අයින් කළාම හිත නිකම්ම හිස් වෙලා අකර්මණ්‍ය වෙලා තියෙන්නේ නැහැ. ඒ වෙනුවට හරිම ප්‍රබල ධනාත්මක ගුණාංග 4ක් වර්ධනය වෙනවා. ඒ තමයි මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව. ඍණාත්මක දේවල් වෙනුවට තමන්ගේ හිතට මේ උතුම් චේතනාවන් පුරව ගන්නවා. මෛත්‍රියෙන් අනුන්ට යහපතක් ප්‍රාර්ථනා කරනවා. කරුණාවෙන් අනුන්ගේ දුකේදී කම්පා වෙනවා. මුදිතාවෙන් අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙනවා. ඒ වගේම උපේක්ෂාවෙන් ලෝකෙ මොන දේ වුණත් හිත නොසැලී තියාගන්නවා. මේක ඇත්තටම බොහොම ගැඹිරු මානසික තත්වයක්.
ඉතින් මේ මානසික අභ්‍යාසය කරන්නේ කොහොමද? මේ උතුම් ගුණාංග තමන්ගේ හිතේ විතරක් හිර කරගෙන ඉන්නේ නැහැ. මුලින්ම එක් දිශාවකට, ඊළඟට දෙවෙනි, තුන්වෙනි දිශාවලට, ඊට පස්සේ උඩට යටට ওই විදිහට මුළු ලෝකෙම ආවරණය වෙන විදිහට ක්‍රමානුකූලව මේ යහපත් සිතිවිලි පතුරවනවා. කිසිම ભેදයක් නැතුව සියලු සත්වයින්ට මේ මෛත්‍රිය පතුරවනකොට ඒ පුද්ගලයාගේ හිතට දැනෙන සුවය වචනයෙන් විස්තර කරන්න බැරි තරම් විශාලයි. දැන් අපි ඇවිත් ඉන්නේ අපේ අවසාන කොටසට, පස්වෙනි කොටස. පරම සැනසිලි 4. මේ සම්පූර්ණ දර්ශනයේම කූට ප්‍රාප්තිය තමයි මේ සැනසිලි 4. මේක ඇත්තටම අපූර්ව තර්කයක්. හිතන්නකෝ මරණින් මස්සේ ජීවිතයක් එමත් නැත්නම් කර්මය කියලා දෙයක් ඇත්තටම තියෙනවා කියලා. එහෙමනම් යහපත් විදියට ජීවත් වුණු කෙනාට අනිවාර්යෙන්ම මරණින් පස්සේ හොඳ තැනකට, ඒ කියන්නේ සුගතියකට යන්න පුළුවන්. හරි. එහෙම දෙයක් ඇත්තටම නෑ කියමුකෝ. එහෙම වුණත් යහපත් විදියට ජීවත් වුණු කෙනාට මේ ගත කරන ජීවිතේ කිසිම පසුතැවීමක් නැතුව හරිම සතුටින් සාමකාමීව ගෙවන්න පුළුවන්. කොහෙන් ගියත් එයා ඉන්නේ සැනසීමෙන්. ඒ තර්කය තවදුරටත් ඉස්සරහට යන්නේ මෙහෙමයි. කවුරු හරි නරක වැඩක් කරොත් අනිවාර්යෙන්ම දඬුවම් ලැබෙන විශ්වීය යුක්තියක් තියෙනවා කියමු. ඉතින් මම නරක වැඩක් කරන්නේ නැත්නම්, අනුන්ට හානියක් කරන්නේ නැත්නම් මට බය වෙන්න දෙයක් නැහැනේ. අනිත් අතට එහෙම දඬුවම් ලැබෙන ක්‍රමයක් නැහැ කියමුකෝ. එහෙම වුණත් මම පිරිසුදු කෙනෙක් නිසා මට කිසිම දුකක් කනගාටුවක් ඇති වෙන්නෙත් නැහැ. තමන්ටම අවංක වුණු කෙනෙක්ව කිසිම විදිහකින් බය කරන්න බෑ කියන එකයි මේකෙන් මනාව පැහැදිලි වෙන්නේ. ඉතින් මේ සම්පූර්ණ පැහැදිලි කිරීම අහලා ඉවර වුණාම කාලාම වැසියන්ට මොනව හිතෙන්නේ නැද්ද? ඔව්, මුළු මනින්ම සැකයෙන් හිටපු එයාලා මේ ප්‍රායෝගික තමන්ටම අත්දකින්න පුළුවන් දර්ශනය හරිම සතුටින් භාරගත්තා. කිසිම බලකිරීමකින් තොරව, අන්ධ භක්තියකින් තොරව, පිරිසුදු අවබෝධයකින් එයාලා තෙරුවන් සරණ ගියා. අර එයාලා හොයා හිටපු සැබෑ මිනුම් දණ්ඩ එයාලට ලැබුණා. මේ පැරණි ප්‍රඥාව අදටත් කොච්චර ආදාළද කියලා හිතනකොට ඇත්තටම පුදුම හිතනව නේද? කවුරු මොනවා කිව්වත් සමාජය පුරා තොරතුරු කොච්චර වේගෙන් ගලාගෙන ගියත් සත්‍ය හොයාගන්න එක තියෙන්නේ බාහිර දේවල් මත නෙවෙයි. අපේම අවංක නිරීක්ෂණය සහ විමර්ශනය මතයි. ඉතින් අද අපි කතා කරපු දේවල් එක්ක මම මේ විග්‍රහය අවසන් කරන්න කලින් මෙන්න මේ ප්‍රශ්නය අහන්න කැමතියි. මේ තරම් එකිනෙකට පරස්පර තොරතුරු පිරීලා ඉතිරිලා යන යුගයක ඇත්ත සහ බොරුව වෙන් කරලා අඳුරගන්න ඔයා පාවිච්චි කරන ඔයාගේම අභ්‍යන්තර පෙරහන ඇත්තම මොකක්ද?